ඉතින් මේ ජෙරුසලම් පලස්තීන මේ තියෙන පලස්තීන බෝඩර් එක. අපිට වෙසක් වගේ තමයි එයාලට ක්‍රිස්මස්. බෙත්ලෙහෙම් පුරේ ජේසුතුමා ඉපදිච්ච තැන අතරින් තමයි යන්නේ. ජේසුතුමා ඉපදිච්ච තැන බෙත්ලෙහෙම් පුරේ කීයක් ගත්තද? කීයක් දුන්නා? එකල හතරක් දුන්නා. හලෝ ඉතින් අද ජේසුතුමා ඉපදිච්ච දවසේ මම දැන් ඉන්නේ මේ ස්ථානයේ තමයි ජේසුතුමා ඉපදිලා වරියතුමිය කිරි දුන්න තැන. ජේසුතුමා කුරුස ජේසුතුමා කුරුස යන ගහපු තැනට යන පාර. Thinking to buy something else, so that's it. Wow! මෙන්න ජේසුතුමා කුරුස යන ගහපු තැන. හිටෝපු වල මේ තියෙන ඔරිජිනල් පීටි ගල. මේ තියෙන්නේ ගල ඔරිජිනල් සාපේක්ෂ. අපි අතන උඩට ගිහිල්ලා බැලුවා කුරුසේ ඇන ගසලා තිබ්බ තැන සහ ඒ වල හරි අල ගෙනල්ලා මෙතන මේ ගල් ලෑල්ල උඩ තමයි කියලා සුවඳ විලුම් තේරුවා හරි. ඊට පස්සේ දැන් තමයි ඔව් ජේසු කුරුස ඇන ගැහුවනේ අතන. ඔව් ඇන ගැහුවා අතන. ඒකට පස්සේ මාරියතුමි මෙතන ඉඳන් තමයි දන ගහගෙන ජේසු දිහා බලාගෙන යාඥා කරනවා. ජේසුගේ අම්මා. මෙතන ජේසුතුමා අතන ඇන ගහලා තියෙද්දි මෙතන ඉඳන් තමයි මාරියතුමිය බලාගෙන ඇඬුවද? ඒක මොකද කතාව තියෙන්නේ? යාඥා කරා. මේක තමයි ජේසු අතනින් ගෙනල්ලා ඔව් මෙතන තමයි මේක තමයි ගල් වෙන. අර ගල් වලට තැම්පත් කළා කියන්නේ. ගල් වල. මේ පිටිපස්සේ තියෙන ජේසුතුමාව තැම්පත් කරපු තැන. ඒක වීඩියෝ කරන්න බෑ ඇතුලේ. ඕක ඇතුලේ.